කට්ට දීලා අතුමතයි ස්ථාන පොසේකා හිටපු අපේ අමතුමා මාධ්‍ය සාකච්ඡාවක් කරා ඒක වැඩි චෝදනාවක් කරා නාවික හමුදාවට කොටින්ගේ ඩොලර් මිලියන ගාණක් දීලා ජීවිත 500ක් අහිමි කරා කියලා සෙබළුන් හිටපු ජනාධිපතිතුමාට මේක පරිම දඬුවම් දෙන්න ඕනේ. ඇත්තද මේ කතාව මොකක්ද ඔබතුමා කියන්නේ? ඉතින් ෆොන්සේකා මහත්තයා යුද්ධ කාලේ ලොකු මෙහෙවරක් කරපු කෙනෙක්. ඒ වගේම එතුමා එදා ඉඳන් ඔය කතා කිව්වා. දැන් ඔය සුදු කොඩි කතාව සම්බන්ධයෙන් එතුමා කරු ප්‍රකාශයක් පදනම් කරගෙන තමයි අදටත් මේ රටේ රණවිරුවන්ට විශාල අභියෝග වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ එතුමා ඒ කරන ප්‍රකාශයන් පිළිබඳව අපි මේ දේශපාලන වේදිකාවේ අපි තවදුරටත් මාතෘකාවක් නොකළ යුතුයි. ඒ එතුමා එදා ඉඳන් ඔය කතා කියනවා. එයාගේ හැටි. හැබැයි එතුමා මතක තියාගන්න එතුමා අවසාන වශයෙන් පාවල දෙන්නේ මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නෙවෙයි. එතුමා පාවල දෙන්නේ මේ රටේ රණවිරුවන් සමේ රට. ඉතින් ජාත්‍යන්තරයේ LTD ඩයස්පෝරාවගේ උමනාව ඉෂ්ට කරන්න මම දන්නේ නැහැ මෙතුමාට මෙච්චර අමාරුවක් තියෙන්නේ ඇයි කියලා. එතකොට අර හිතපු ජනාධිපතිතුමාගේ විදිනෝදින රටේ ගන්නවා කියලා මොන හරි කතාවක් යනවද? ඉතින් දැන් ඔවා බාර දෙනකොට ආරක්ෂාව අඩු කරනකොට කිව්වනේ ආරක්ෂක කවුන්සිලෙන් ගත්ත තීන්දුවක් කියලා. ඉතින් ආයෙ දෙනවා නම් ආරක්ෂක කවුන්සිලෙන් තීන්දුවක් ගන්න වෙයි. හැබැයි ඉතින් විශේෂ ඇමතිවරයා කියනවා නම් ආරක්ෂකාංශයන් වල ලිඛිතව දන්වන්න කියලා. ඉතින් මීට පෙරත් ලිඛිතව දන්වපු අවස්ථාවවලදී ඒවට ප්‍රතිචාර දක්වේ නැහනේ. එහෙමනම් ආරක්ෂක කවුන්සිලෙන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕනේ. ඒ වගේම තමයි හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ ආණ්ඩුවත් රජයත් ජනාධිපතිවරු, මන්ත්‍රීවරු, ඇමතිවරු යනවා. ඒ හින්දා රජයත් ආරක්ෂක කවුන්සිලෙත් වකින් බාර ගන්න ඕනේ. දැන් මේ ආණ්ඩුව පත් වෙනකොට දැන් වර්තමාන ජනාධිපතිතුමාගේ ලොකු උත්සව ආරම්භය මොකුත් කරන්නේ නැහැ කියලා. නමුත් අද බණ්ඩාරවල ලොකු උත්සවයක් කරලා ඔප්පු බෙදා දෙනවා වතු නිවාස සඳහා. දැන් ගිය ආණ්ඩුවෙන් කියනවා ඒ කට්ටිය හැදුවේ කියලා. මේ ආණ්ඩුවෙන් කියනවා මේ කට්ටිය හැදුවේ කියලා. ඇත්තට මොකක්ද කියලා? ඇත්තටම ඔය දෙගොල්ලම හදලා නැහැ. තාම දෙන්නේ හිමිකම් පත්‍රයක් විතරයි. මෙතෙක් කල් ඒක තැපෑලේ ගියේ. ඉතින් තැපෑලේ තමන්ට නිවසක් හිමි බව තහවුරු කළ යවපු ලියුම අධිකරු ජනාධිපතිවරයා අද ලොකු උත්සවයක් තියලා එයාට බාර දෙනවා. එහෙම නැත්නම් නිවස හදලා නැහැ. ඉතින් මේක තමයි සිස්ටම් එකේ වෙනස. අපේ ආණ්ඩුව වල චෝදනා කරේ ගෙවල් හදලා උත්සව තියනවා කියලා. හැබැයි ඉතින් මේ ආණ්ඩුව මේ කයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියන ලියුම දෙන්නත් උත්සවයක් කරනවා. මේ සිස්ටම් එක හොඳටම වෙනස් කරලා මේ ජනාධිපතිතුමා. ගෙවල් හදපු අයට බැන්නා උත්සව කරනවා කියලා. දැන් හිමිකම් පත්‍රයක් නැත්නම් මේ වෙනදා ඔය හිමිකම් පත්‍රය තැපෑලේ ගියේ. ඒ හින්දා ඉන්දියන් ආධාරයට හැදෙන නිවාස. ඉතින් තාම නිවසට හිමි කවුද කියන කාරණේ පිළිබඳව හඳුනගෙන එයාට දැනුම් දෙනවා. සාමාන්‍යයෙන් ඒක ලිඛිතව දැනුම් දුන්නේ තැපෑලේ තමයි ලියුම ගියේ. ඉතින් දැන් ජනාධිපතිතුමා හිතනවා ඇති මෙයාට ආරාධනා කරලා මූණ බලලා ලස්සන්ට හොඳ උත්සවයක් කළ දෙමු කියලා. ඉතින් එතුමාගේ ප්‍රතිපත්තියනේ. සිස්ටම් එක වෙනස් වෙලා තියෙනවා. එතකොට දැන් හැමතිස්සෙම දේශපාලන පරිගණකයෙන් කියලා මේ බොරුවට දෝෂාරෝපණය කරනවා කියලා ඒක ආන්දේ බයට කියලා දේශපාලනඥයෝ කියනවා. ඒ සම්බන්ධව ඒ බය නැති හින්දා වෙන්නේ කැබිනට් එක වෙනස් කරේ. මොකද ආණ්ඩුවම කියනවනේ ආණ්ඩුවම කාර්යක්ෂම කරන්න කැබිනට් එක වෙනස් කරා කියලා. ඒ කියන්නේ මෙච්චර කල් අකාර්යක්ෂමයි. ඉතින් ආණ්ඩුවට තමන් කරන වැඩ ටික කරගන්න බැරි වෙනකොට, තමන් දීපු පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙනකොට ආණ්ඩුව විපක්ෂ මර්ධනය කරන්න උත්සාහ කරනවා. දැන් ස්වාධීන කොමිසම ඕනේ කියලා පාරේ බෝඩ් අල්ලන් හිටපු අය ඇයිද ස්වාධීන කොමිසමේ පොලිස් කොමිසමේ බලය පොලිස්පතිවරයාට දෙන්න කතා කරන්නේ? පොලිසිය ස්වාධීන වෙන්න ඕනේ කියලා කියපු අය ඇයි අද පොලිසිය ස්වාධීන වෙන්න ඕනේ කියපු අය ඇයි අද සමහර අයට එන්න කියලා බලහත්කාරයෙන් කට උතර ලියා ගන්න උත්සාහ කළා OIC මහත්තුරුන්ට බලපෑම් කරන්නේ. ඒ අධිකරණයේ සහාය පතනවනේ. ඉතින් ඒකම අපි දැක්කා අද සමහර අයගේ හැසිරීම. ඉතින් ආණ්ඩුව අසීමිත බලයක් තමන්ගේ දේශපාලනය කරන අයට දුන්නම ඒ අයව එක් එක් තැන්වල ස්ථානගත කරාම දේශපාලන වේදිකාවෙන් නිලධාරීන් ගෙනලා ඉහළ තනතුරු වල දුන්නම සමහර නිලධාරීන්ගේ සමහර පුද්ගලයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අපිට අනුමත කරන්න බැරි වෙනවා. ඉතින් අද ආණ්ඩුව පොලිසිය සම්පූර්ණයෙන් දේශපාලන මර්ධනයට පාවිච්චි කරනකොට සත්තු තොරගම් කරන් යනවා. තිස්ස මහරාමේ OIC මහත්තයාගේ ජිප් එක තොරගම් කරන් ගිහිල්ලා. මේ OIC මහත්තයාගේ ජිප් එක. ඉතින් ඒ තැනට පොලිස් දෙපාර්තමේන්තුව පොලිසිය වැට්ටන්න මේ ආණ්ඩුව මේක දේශපාලනීකරණය කරන නිසා. එක්සත් ජාතික පක්ෂයයි සජබය අතර සාකච්ඡා ආරම්භ වෙලා තියෙනවා. ඉස්සරහට යන පළාත් සභාවේදී ශ්‍රී ලංකා පොදු ජන පරිමණත් ඔවුන්ගේ එකතු වෙලා සම්දාහනයකට යනවා කොහොමද තරගය? මැතිවරණවලදී අපි ක්‍රියා කරන ආකාරය තීන්දුව කරන්න ඕනේ එක් එක් මැතිවරණ වලට අනුකූලව. ඉතින් එක්සත් ජාතික පක්ෂයයි සමග ජන බලවේගය එකතු වීම පිළිබඳව මම එදා ඉඳන් දර ස්ථාවරය තමයි අය එකතු වෙන්න ඕනේ කියන එක. ඉතින් අය එකතු වෙන එක හොඳයි. ඒක මගේ පක්ෂ නෙවෙයිනේ.
එයාගේ පක්ෂ අභ්‍යන්තර තීන්දුවක්. මට එළියෙන් දකින්නකොට හිතෙනවා එයා එකතු වුණොත් හොඳයි කියලා. නෑ ඉතින් පොලිසිය අධිකරණ හමුවේ දක්වන්න ඕනේ කරුණු දක්වන්නේ මාධ්‍යවේදීන්ටනේ. මාධ්‍යයට. හැබැයි අධිකරණ හමුවේ තමයි කරුණු දක්වන්න ඕනේ. හැබැයි තව එකක් මතක තියාගන්න ඕනේ. දැන් මයික් එකේ මේ පැත්තේ ඉන්න කෙනාමනේ දැන් ගේන්නේ. ඊළඟට වීඩියෝ කරපු කෙනත් ගෙනේ. වීඩියෝ කරපු කෙනත් ගෙනලා ආයි මයික් එක කැමරා එක අල්ලන් හිටියේ කියලා. ඒ තැනට මේ මර්ධනය යනවා. ඒක අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා මර්ධනයෙන් නම් දුවන ලෑස්ති වෙන්න එපා. ඒ 80ට 89 නෙවෙයි මේ. ඒකට මෙරට ජනතාව ඉඩ තියන්නේ නැහැ. මර්ධනය කළා අපුව පාලනය කරන්න හදන ආණ්ඩුවට ලුණු ගොවියට සාධාරණයක් කරන්න බෑ. දැන් අද ලුණු ගොවිය අසරණ වෙලා බදුල්ල බණ්ඩාරවල වැලිමඩ නුවරඑළිය මේ ප්‍රදේශවල ලුණු ගොවියෝ ඊටමත් දැඩි අල ගොවියෝ දැඩි අසාධාරණයකට ලක් වෙලා තියෙනවා. දැඩි අපහසුතාවයකට ලක් වෙලා තියෙනවා. මොකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. අල උගුල්න කාලට ලුණු උගුල්න කාලට පිටරටින් ගේනවනම් ඒ පිටරටින් ඉන්න ගේන ව්‍යාපාරිකයට පමණක් ලාභ ලබා ගන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ ප්‍රතිපත්තිය හදනවා නම් අපේ ගොවියෝ අසරණ වෙනවා. ඉතින් ගොවියන්ට අද ගමන් වියදම් පියව ගන්නත් බෑ මේ. වගා කරන්න ගිය වියදම් පැත්තක තියන්නකෝ. ගමන් වියදම් ටික. අල ලුණු උගුලලා ලුරිය දාගෙන නගරයට ගෙනිහිලා විකුණලා නැත්නම් දම්මුලට ගිහලා විකුණලා ගන්න ආදායමෙන් ගමන් වියදම් පියව ගන්නත් බැරි තැනට වැටලා තියෙනවා. ඒ හින්දා මේ ආණ්ඩුව පැහැදිලිවම වෙනත් රටවල ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් අපේ රටේ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් වමනා මත තමන්ගේ ප්‍රතිපත්ති හදන්නේ. මේ දේශීය ගොවියා වී ගොවියා පමණක් නෙවෙයි ලොලු ගොවියා පළතුරු ගොවියා දෛනික ආදායම උත්පාදනය කරන මේ ආරක්ෂා කරන ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. ඒව නොකර විපක්ෂය දැන් කලබල වෙලා ඔන්න දැන් කෙඳිරි ගානවා කියකින් ඉඳලා හරියන්නේ නැහැ. අපි නෙවෙයි කෙඳිරි ගානේ ආණ්ඩුව. ඔහොම ගියොත් කෙඳිරි ගාලා බේරෙන්නත් බැරි වෙයි. එතකොට කමල් විරෝධ මහතා සඳහන් කරේ දෙවියන්ගේ සනා සම්බන්ධ. ඒක දැන් පොලිසිය කියන එක වැරදි පිටාසක් කියලා. පොලිසිය කියන්නේ නේ. ඔය ටික තව ප්‍රකාශ තව දුරටත් පොලිසිය කියන ප්‍රකාශ වෙනස් වෙයි. පොලිස් කොමිසමේ බලධාරී ටික පොලිස්පතිතුමාට ලැබුණා. මේක පොලිසිය මාධ්‍යට කියලා වැඩක් නැහැ. එහෙම ගත්තා නම් අධිකරණයට කියන්න ඕනේ. ඒකම ඔහුගේ දේශපාලන සම්බන්ධතා මොනවද? දැන් අපේ වගේ කිව්වේ. ඉතින් ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතා කාටද කතා කරලා තියෙන්නේ? ඒවා සමාජයට කියන්න ඕනේ. ඉතින් ඒක තමයි පැහැදිලිවම පොලිසිය දේශපාලනීකරණය කිරීම. ඉතින් ඒකම අර සත්තු ළඟ එකත් අල්ලගත්තොත් හොඳයි. නැත්නම් ඒකටත් මාවල්ලයි. වෙලාවට අර තිස්සමාරම වොසිම හතේ ජිප් එක හම්බුණා. නැත්නම් ඒකත් අපේ ගෙදර ගෙනත් දාගත්තා කියයි. හරිද?